කාවන්තිස්ස රජතුමාගේ සහ විහාර මහදේවිය කුමරියගේ මංගල්‍ය සිදු ස්ථානීය ලෙස සැලකෙන විශේෂිත සඳකඩ පහණක් සහ බෝධිගරයකින් යුක්ත පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් නැරඹීමට තමයි අද මම යන්නේ. ඔයාලත් එක්ක යන්න හිතුවා. එහෙනම් අපි යමු. මුලින්ම යනකොටම වම් පැත්තෙන් බෝධින් වහන්සේ නමක් රෝපණය කොට තිබෙනවා. එය තමයි මේ දක්නට ලැබෙන්නේ. එය නම් මෑත කාලයේදී රෝපණය කරන ලද්දක් වගේ. මුලින්ම ගියේ පිළිමගෙහි නටබුන් බලන්න. හැම ස්ථානයකම වගේ මෙවැනි පුවරු සවි කරලා තියෙනවා. ඉතින් අපි යමු පිළිමගේ බලන්න. මුලින් පටන් ගන්නකොටම මුරගල් දෙකක් සහ කොරවක් ගල් දෙකකින් වට වූ පොඩි පඩි පෙළක් දක්නට ලැබෙනවා. එයට වම් පසින් ශිලා ලිපියක් දක්නට ලැබෙනවා. මේ තියෙන්නේ ශිලා ලිපිය. පිළිමිගේ ඇතුළට යනකොට අපිට දැක ගන්න පුළුවන් ප්‍රතිසංස්කරණය කරන ලද පිළිමයක්. මෙන්න මේ ආකාරයට දක්නට ලැබෙනවා. සිමෙන්ති වලින් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා කියලා අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට මම ගියේ විශේෂිත සඳකඩ පහණ බලන්න. මෙහි විශේෂත්වය වන්නේ ඇතා පිට ඇත් ගෝවෙක් නිරූපණය වන ආකාරයට සඳකඩ පහණ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ වලලු වල ඇත් රූප නිර්මාණය කරලා තියෙනවා වගේම ඒ ඇතා පිට ඇත් ගෝවෙක් නිර්මාණය කරලා තියෙන ආකාරය දැක ගන්න පුළුවන්. මෙම සඳකඩ පහණ අයිති වෙන්නේ අනුරාධපුරයේ මැද භාගයට. අම්පාර දිස්ත්‍රික්කයේ පන්සල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මඟුල් මහා විහාරයට පිවිසෙන්න නම් මොනරාගල ඉඳලා පොතුවිල් මාර්ගයේ සියබලාණ්ඩුව හන්දියේ ඉඳලා කිලෝමීටර් 18ක් වගේ ගමන් කරනකොට ලාහුගල පන්සල්ගොඩ හන්දිය හම්බ වෙනවා. එතන තියෙන මඟුල් මහා විහාරය කියලා බෝඩ් එක ළඟ ඉඳලා කිලෝමීටර් 1ක් ගියාම මඟුල් මහා විහාරය හමු වෙනවා. මොනරාගල ඉඳලා නම් දුර කිලෝමීටර් 55ක් වගේ තියෙන බව තමයි සැලකෙන්නේ. දැන් මම පිවිසෙන්නේ දාගැබ පිහිටලා තිබෙන තැනට. එහි පිවිසෙන දොර අභියස මුරගල් සහ කොරවක්ගල් වලින් සමන්විතයි. පාදෝවණය කිරීම සඳහා කුඩා පොකුණු දෙකක් දෙපැත්තෙන් දක්නට ලැබෙනවා. දාගැබට පිවිසීම සඳහා දොරටු 4ක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම සිංහ රූප දක්නට ලැබෙනවා. ශිලා ලිපිවල සඳහන් වන ආකාරයට අනුරාධපුර යුගයේ රජ කෙනෙක් වන ධාතුසේන රජතුමා මෙම විහාරයේ ගෘහ නිර්මාණ කටයුතු සිදු කළ තියෙනවා කියනවා. ඉතින් මේ පිවිසෙන්නේ දාගැබට. දාගැබ වටේ මම මේ ඇවිදගෙන යන වීඩියෝ. මේ සිංහ රූප මේ තියෙන සිංහ රූප. ඒ වගේම දොරටු 4ක් තියෙනවා හතර පැත්තෙන්. ඒ හතර පැත්තෙම මුරගල සහ කොරවක් ගල දක්නට ලැබෙනවා පඩිපෙළත් සමගම. ඉතින් මේව දැක්කම හිතන දේ තමයි ඒ කාලේ විශාල ශාස්ත්‍රීයත්වයෙන් යුතු පරිසරයක මේ පන්සල පිහිටලා තියෙන්නේ නැති කියලා. ඊටමත් ලස්සන, ඊටමත් නිර්මාණශීලී අපේ මුතුන් මිත්තන්ගේ මේ නිර්මාණශීලී හැකියාව විස්මිත ජනකයි. මෙම ස්ථානයේ අපූර්ව ජනප්‍රවාදයක් වටා ගෙතුණු ස්ථානයක්. රුහුණේ මාගම පාලනය කර කාවන්තිස්ස රජතුමා විහාර මහා දේවී කුමරිය සරණ පාවාගත් මංගල්‍යය පැවැත් වූ ස්ථානය තමයි මඟුල් මහා විහාරය කියලා කියන්නේ. නමුත් පුරාවිද්‍යා කැණීම් වලින් පසු කාලීනව සොයාගෙන තියෙන්නේ මඟුල් පෝරුවක් නොව බෝධිගරයක් බව.
මේ ඔයාලට දක්නට ලැබෙන්නේ මේ බෝධිගරයට යන්න තියෙන සඳකඩ පහන එතන කොරවක් ගාලා ඒ වගේම පාදෝවණී කිරීම සඳහා එතන සකසලා තියෙන පොඩි පොකුණ. ඉතින් පඩිපෙළෙන් ඉහළට ගියාම අපිට වක්‍රාකාරව මේ වගේ ස්ථානයක් දක්නට ලැබෙනවා. ඒ මගුල් පෝරුවක් කියලා ජනප්‍රවාදවල සඳහන් වුණත් මේත කාලයේදී එය මගුල් පෝරුවක් නෙවෙයි. එය බෝධිගරයක් ලෙස පුරාවිද්‍යාව විසින් සොයාගෙන තියෙනවා. තවත් එක් මතයක් තමයි කාවන්තිස්ස රජතුමා සහ විහාර මහා දේවිය විවාහයෙන් පස්සේ ඔවුන් විසින් මේම පන්සල ඉදි කරලා සංඝයා වහන්සේලාට පූජා කරපු මංගල විහාරය ලෙසද සැලකෙනවා. රුහුණු රටේ තිබෙන විශාලම විහාරය නිසා මේ මගුල් මහා විහාරය වන්නට ඇති බවත් සැලකෙනවා. මේ විහාරයට පිවිසෙන තැනම ඔයාලට දැක ගන්න පුළුවන් අලි හිසක ඇට සැකිල්ලක්. මේ තියෙන්නේ අලි හිසක ඇට සැකිල්ලක්.